හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද දැනුම් ලෝකයේ YouTube channel එකත් සමග. ඉතින් අපි අද කතා කරන්න යන්නේ දැනට මේ මිහිතලයෙන් වඳ වී ගිය කොටි සහ ව්‍යාග විශේෂ පහක් ගැනයි. මෙම සතුන් පසුගිය වසර 50 තුළදී වනාන්තරයේ තුර හමු නොවියේ නම් ඔවුන් මිහි මතින් වඳ වී ගිය විශේෂයක් ලෙස සලකුණු ලබනවා. මෙම සතුන් මිහිතලයෙන් වඳ වී යාමට බලපාන හේතු ලෙස මිනිසුන් විසින් මස් සඳහා දඩයම් කිරීම, විලෝභිකයන් විසින් දඩයම් කිරීම, වනාන්තර එලිපෙහෙළි කිරීම නිසා වාසස්ථාන අහිමිවීම වැනි හේතු නිසා මෙම සතුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙනවා. ඉතින් අපි බලමු කවුද මේ දැනට වඳ වී ගිය ව්‍යාඝ්‍ර සහ කොටි විශේෂ මොනවද කියලා. වැඩි කතා වුණේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි වඳ වී ගිය සත්වයා ලෙස අපි කතා කරමු ව්‍යාඝ්‍ර කුලයේ සත්වයෙක් ගැන. තායිලසින් එහෙම නැත්නම් ටැස්මේනියන් ව්‍යාඝ්‍රයා. ඕස්ට්‍රේලියාව, ටැස්මේනියාව සහ නිව්ගිනියාව ආශ්‍රිතව ජීවත් වූ මෙම සත්වයාට උරුකයෙකු හැඩ ඇති ශරීරයක්ද, සුනකයෙකු වගේ සිසක්ද, ශරීරයේ පිටුපස ව්‍යාඝ්‍රයෙකු මෙන් ඉරි රටාවක්ද සහිත වෙනවා. විශාල ලෙස විවෘත කළ හැකි මුඛය සහ පැටවුන් හදවා ගැනීමට පුළුවන් පැසක් පිහිටා තිබීම මෙම සත්වයාගේ විශේෂ ලක්ෂණයන්නේ. ශරීරයේ කහදුබුරු පැහැයේ සිට අලු පැහැ දක්වා වර්ණ ගැන්වෙලා තියෙනවා. මෙම සත්වයා අන්තිමට දැක ඇති වර්ෂය වන්නේ 1936 දී මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා මෙම සත්වයා වඳ වී ගොස් ඇත. දෙවැනියට අපි කතා කරමු කොටි කුලයේ සත්වයෙක් ගැන. ෆෝමසන් කොටියා, නියෝෆිලස් නෙබියුලෝසා බ්‍රැචුයුරා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ සත්වයා තායිවානයට ආවෙනික කොටි පවුලේ උපවිශේෂයක් වන අතර එරට තුර සිටි විශාලත්වය යතින් දෙවැනි ස්ථානයේ පසු වූ මාංශභක්ෂකයාය. ශරීරයේ දුඹුරු පසුබිම තුල කළු පැහැති පැල්ලම් රටා දැකිය හැකි අතර මුහුණ අලු පැහැතිය. මෙම සතුන්ගේ ශරීරයේ විශේෂ ලක්ෂණයක් ලෙස වලගේ දිගින් අඩවීම දැක්විය හැකිය. 19 වන සියවසේදී තායිවානයේ පේට් සහ තාව් කඳුකර වනාන්තර තුල මෙම වර්ගයේ වාර්තා වූ නමුත් 1989න් පසුව මොවුන් හමු නොවූ බවට දැනට වාර්තා වෙනවා. නැගෙනහිර අදුන්දිවියා, පූමා කොන්කලර් කූගර් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම සත්වයා ඇමරිකාවට ආවේනික නිව් හැම්ෂයර්, මේන් සහ බර්මොන්ට්, නිව්යෝර්ක් ප්‍රදේශවල වාසය කළ උතුරු ඇමරිකානු අදුන්දිවි කුලයේ විශාලම උපවිශේෂය වෙනවා. වලගේඩ සමග මොහුගේ ශරීරය අඩි 8ක් පමණ දිගින්ය. කිලෝග්‍රෑම් 75 සිට 85ක් අතර බරින් යුත් මෙම සත්වයින් ප්‍රධාන වශයෙන් මුවන්, ගෝනුන්, ඉත්තෑවන් සහ උරුලෑවන් ආහාරයට ගන්නවා. ස්වභාවයෙන්ම සඟවී ජීවත් වන මෙම විශේෂය නිරීක්ෂණය ඉතා අපහසු බවට වාර්තා වෙනවා. මෙම වර්ගයේ අවසානතමයා 1938 දී මේන්හිදී දඩයක්කාරයෙකු විසින් උගුලක් මගින් අල්ලාගෙන වෙඩි තබා මරා දමා තියෙනවා. එතෙන් පටන් අද වනතුරු මෙම වර්ගයේ එක් සතෙක්වත් දැක ගැනීමට නොහැකි වීම නිසා මොවුන් වඳ වී ගිය බවට සැලකෙනවා. හතරවෙනි සත්වයා ලෙස අපි කතා කරමු ඉන්දුනීසියාවේ ජාවා දූපතේ වාසය කළ ජාවා ව්‍යාඝ්‍රයා. ශරීර ප්‍රමාණය අතින් වෙනත් ආසියානු ව්‍යාඝ්‍රයන්ට වඩා කුඩා වන නමුත් බාලි ව්‍යාඝ්‍රයන්ට වඩා මොවුන් විශාලය. ශරීරයේ පුරා විහිදී ගිය සිහින් දිගති ඉරි සහිත වෙනවා. කිලෝග්‍රෑම් 100 සිට 140 අතර බරින්ද යුත් වැඩුණු පිරිමි සත්වයින් වාර්තා වෙලා තියෙනවා. ගැහැණු සත්වයින් පිරිමි සත්වයින්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙන අතර කුෂ්කර්මාන්තය සඳහා වනාන්තර එළිපිහින කිරීමත්, සම් ලබා ගැනීම සඳහා නිරතුරුව මොවුන් දඩයම් කිරීමත් නිසා මොවුන් වඳ වී ගොස් තියෙනවා. මෙම වර්ගයේ අවසාන සත්වයා 1976 දී බෙටීරි කඳුකරෙන් වාර්තා වෙලා තියෙනවා. එතෙන් පටන් අද වනතුරු මෙම සත්වයා කිසිවෙකුට සොයාගෙන නැත. පස්වෙනි සත්වයා ලෙස අපි කතා කරමු කැස්පාර් ව්‍යාඝ්‍රයා ගැන. පැන්තේරා ටයිග්‍රිස් වර්ගාටා යන විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම සත්වයා තුර්කිය, ඉරානය සහ මධ්‍යම ආසියාව, චීනය, ඇෆ්ගනිස්තානය ආදී රටවල වනාන්තරවල සහ ගංගාශ්‍රිත ප්‍රදේශවල හමු වෙලා තියෙනවා. දිගින් අඩි 9ක් පමණද ශරීරයේ බර කිලෝග්‍රෑම් 240ක් පමණ වූ වැඩුණු සතුන් වාර්තා වෙලා තියෙනවා. ගැහැණු සත්වයාට ප්‍රමාණයෙන් සහ බරින් පිරිමි සත්වයාට වඩා කුඩා වන අතර ශරීරයේ පුරා තද දුඹුරු පැහැති පුළුල් ඉරි රටාවක් දැක ගන්න පුළුවන්. සම් ලබා ගැනීම සඳහා ක්‍රීඩාවක් වශයෙන් දඩයම් කිරීමත්, ජනාවාස බිහිවීමත්, වනාන්තර එළිපෙහෙළි කිරීමත් නිසා
වාසස්ථාන අහිමිවීම නිසා මෙම සත්වය මත ගොස් තියෙනවා. 1958 දී ඇක්වනිස්ථානයේ ටයිග්‍රෝවායා බාකා නම් රක්ෂිත ප්‍රදේශයේදී මෙම වර්ගයේ අවසන් සත්වයා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ සතුන් වඳ වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම්. මිනිසුන් විසින් මස් සඳහා සතුන් දඩයම් කිරීමත්, සම් ලබා ගැනීම සඳහා වනාන්තර එලිපෙහෙළි කිරීම නිසා වාසස්ථාන හැමවීම නිසා විවිධ රෝග සහ කාලගුණ ඍතු වෙනස් වීම වලට අනුවර්තන වීමට නොහැකි වීම නිසා මේ සතුන් මඳ වී ගොස් තියෙනවා. ඉතින් ඔයාලට මොකක්ද හිතෙන්නේ? මිනිස්සු විසින් මේ කරන දේවල් හරිද? ඔයාගේ අදහසත් පල්ලා කමෙන්ට් එක දාන්න. ඒක මං channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. මේ වගේ වැදගත් වෙන ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනකන් ඔබට සුබ